හැටි මේ කොටුවක් පාට කරන්න පුළුවන්. කැමති නම් ස්ටිකර් එකක් හරි අලවන්න පුළුවන්. මේ වගේ දැන් හැපි ෆේසස් තියෙනවා. හැපි ෆේසස් තියෙන ස්ටිකර් එකක් හෝ අලව ගන්න පුළුවන්. බැරි නම් මේ වගේ කලර් කරගන්න. මෙන්න මේ විදිහට කලර් කරගන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා මාස අන්තිමේදී. ඔයා කොහොමද මේ තියෙන්නේ? මම ඒක මාක් කරගෙන තියෙන 75ක් සතුටින් ඉඳලා තියෙනවා. අන්න ඒ වගේ තමන්ටම තමන් බලා ගන්න පුළුවන් තමන් කොහොමද මේ මාසයේ ජීවිතේ ගෙවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ෆයිනෑන්ෂල් රිපෝට් එකත් මම රෆ්ලි මේක කියන්නම්. නමුත් මේකත් ඔයාලගේ දේවල් අනුව ඔයාලගේ ජොබ් එක ඔයාලගේ හම්බෙන දේ ඉන්කම් එක අනුව බිස්නස් එකක් කරනවා නම් ඒක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මගේ දේ විදිහට මම දාලා තියෙන්නේ ඉන්කම් එක. ඉන්කම් එක දානවා. ඉන්කම් එක මට ලැබෙන දේවල් කියන්නේ ලැබෙන සෝසස් ඉන්කම් සෝසස් ටික ලියලා ඒකෙන් කොච්චරක් ලැබෙනවද කියලා දාලා තියෙනවා. ඊට අමතරව මම බිස්නස් එකක් කරගෙන ඉතින් බිල්ස් පේ කරන්න තියෙනවා. ඉතින් බිල්ස් කොහොමද පේමන්ට් උනේ කියලා දාලා තියෙනවා මෙතන. මේ බිලට මේ කොච්චරක් ගෙවුවද කියලා දාලා තියෙනවා. සහ එක්ස්පෙන්සස් මෙන්න මගේ වියදම් ටික දියා ගන්න ඕනේ තැන. මෙතන නම් පොඩ්ඩක් පොඩි කරාට කමක් නැහැ. මේ මොකද ඊට දියන්න තියෙන ප්‍රමාණය වැඩිනේ. මේ ඉතින් මෙතන පොඩ්ඩක් පොඩි කරලා ලියන්න එක්ස්පෙන්සස්. ඔයාලට වියදම් අද මට මේ දෙයට මෙච්චරක් වියදම් වුණා. මේ දෙයට මෙච්චරක් වියදම් වුණා කියලා ලියන්න එක්ස්පෙන්සස්. ඊට පස්සේ මෙතන තියෙනවා සමරි කියලා. සමරි වලට එන්නේ මෙන්න මේ ටොපික්ස්. එතකොට මෙතෙන්ට දාන්න ඕන ටෝටල් ඉන්කම් එක. මට මෙච්චරක් හම්බුණා. ඊට පස්සේ බිල් වලට මෙච්චරක් ගියා. ටෝටල් බිල් පේමන්ට් එක සහ ටෝටල් එක්ස්පෙන්සස් මෙතෙන්ට එනවා. එතකොට පේනවා අන්තිමට සමරි එකක් විදිහට මට මෙච්චරක් ලැබුණා. මෙච්චරක් වියදම් වුණා. දැන් මට අනුව නම් මෙච්චර බිල් වලට පේමන්ට්ස් ගියා. සහ අන්තිමේදී මට සේවිංස් වලට මෙච්චරක් ඉතුරු වුණා. සේවිංස් වලට මෙච්චරක් ඉතුරු වුණා කියලා අන්තිමේදී කොටසක් එනවා. ඒකත් එතකොට අපිට මේ විදිහට රිපෝට් එක හදාගත්තම අන්තිමේදී අපේ අයවැය වාර්තාව මෙතන පෙන්නනවා. සහ සේවිංස් එක්ක. ඊට පස්සේ මාසේ අනිත් දේ මට නම් වැදගත් ගොඩක් වෝටර් ට්‍රැකර් එක. මේ තියෙන වෝටර් ට්‍රැකර් එක. මෙහෙම පෙන්නන්නම්කෝ. මෙහෙම. මේ තියෙන වෝටර් ට්‍රැකර් එක. වෝටර් ට්‍රැකර් එක කියලා කියන්නේ මෙතන දාලා තියෙනවා ලීටරේ ලීටර් 2 ලීටර් 3. උඩරිම බොන්නේ ලීටර් 3යිනේ. මිනිස්සෙක් ඉතින් ඇත්තටම ලීටර් 3 දාලා තියෙනවා. ලීටර් 2 සහ ලීටර් 1. ලීටර් 1 බොන අවස්ථාවක් තියෙනවා, 2 බොන අවස්ථාවක් තියෙනවා, 3 අපේ ටාගට් එක වෙන්න ඕනේ ලීටර් 3 බොන අවස්ථාව. මෙන්න මේ විදිහට ජනවාරි 1 වෙනිදා මම කොච්චරක් බිව්වද ලීටරයක්ද දෙකක්ද ඒක මෙෂර් කරගන්න පුළුවන්. ඒක මෙෂර් කරලා බොනවා නම් ඇත්තටම වතුර ගොඩක් වටිනවා. ඊට පස්සේ දෙවෙනිදා ලීටර් 2ක්